අනේ තාත්තේ මට නම් ඕව දැන්ම ඕනේ නෑ. කපු මහත්තයා කියනවා අපි සුනංගු වුණොත් මේ ඉලන්දාරිය වෙන අතක් බලාගනීවි කියලා. ඉතින් කාරියක් නෑනේ තාත්තේ. යයිට ඕන අතක් බලාගන්න කියන්ට. දුවේ එහෙම කියන්න එපා. කපු මහත්තයා තකහණියක්ම ඇවිත් මේ ගැන අපට කිව්වෙත් අපි මේ ගැන දුවට කියන්නේත් දුවට හොඳක් වෙන්න ඕන හන්දා. එහෙම කියන්න එපා. අපි මේ දුවව ගෙදරින් පිටමං කරන්න තනනව නෙවෙයි. ඒත් හෙන්දිරික් අප්පුහාමගේ පුතා ජෙරමියස් කියන්නේ යස ඉලන්දාරියා. දුවට රජිනක් වගේ හිටිය හැකි. මට රජිනක් වෙන්න ඕනේ නෑ තාත්තේ. මං සිමෝනා. මට එල්ලෙන ලොකු අතු ඕනේ නෑ. පොඩි අත්තක් තිබුණම හොඳටම ඇති. සියාදු මාමේ. ඒ පාර මොකද? මේ වළඳ මට එපා. එපා. ඔබ ගිහලා මේකේ තිලක් හදාගත්තද? පිලක් නෙමෙයි මේ වළඳ ලොකු වැඩි. ලොකු වැඩි. කවුද බං කියන්නේ? කාටද මේක ලොකු? ගෙදර වාහේ කියන්නේ. මේ වාහේද කියන්නේ ලොකුයි කියලා. මේ වාහේ මොනවා කිව්වත් උඹ තුන් වේලම මේක එකට තම්බලා දීහන් උට කන්න. උඹට ලේසි නේ බං. ඒකත් ඇත්තනම මාමේ. කෝ දෙන්න ඔය වළඳ. ඒකනේ මං කිව්වේ. ඇයි බං මේ වියන්රෝල් මෙච්චර උසට හදලා තියෙන්නේ? ඒක කොහොමද මදිටිය මන් දන්නේ. ඔබ ඔක කියලා අහපන් හදාපු එකාගේ. මොකද්ද? ඇයි බං මේ වියන්රෝල් මෙච්චර උසට හදලා තියෙන්නේ? උසට නෙවෙයි බොල. ඔබ කොට ඉන්න කොට පේන විදිය ඕක. ඕක තමයි බං ගාන. හරි. එහෙනම් ඔබ කියාපන් බලන්න. වියන්රෝල් මොකද රවුම් විදියට හදලා තියෙන්නේ? රවුම් විදිය අහගෙන හදපු එකකින් කවුමට ගිහිල්ලා. බොත් නිකන් අනේ මන් දන්නේ හේතුව ආමිගේ දරුවෙක්ද මන් දන්නේ. මම ඒකනේ හේතුවයි අහන්නේ. හේතු නෑ බොල හැම එකකටම. ආගත්තනේ. ඕකේ උස බලන්න නැතුව ඕක ගිලලා දාපන්. අයියේ අයි මේ වියර්රෝල් මෙච්චර උසට හදලා තියන්නේ උස වරෙන් බේකරියට උතර පෙන්නන්න මේ මෙහරලා ඔබ කාපන් කාපි අරක ගිල කොහෙමන ඔබ මේ පාන්ටක දාපන්කෝ මේ ඔබට නම් මං සල්ලි දැම්මම දෙන්න බෑ ඒතොර එන්න ඕනේ නෑනේ නෑ මං ආන්නේ මානවනකෝ ඔන්න කොන්දේ අමාරුවක් හැදලා ඇතුලේ ඉන්නවා පාන්ටික දාහන්කෝ පාන්ටික කොන්දේ අමාරුව ඔව් කොන්දේ අමාරුවක් එහෙම වෙන්න බෑනේ යා මොකද එහෙම වෙන්න බැරි හොඳට හිටියානේ හොඳට හිටියා වුණා හොඳට හිටියා කියලා කොන්දේ අමාරුව හැදෙන්න බෑ ඉතින් ගෙලියන්නේ මේක ඔබ පාන්ටික දාහන්කෝ මං පොඩි බලන්න ඕනේ ඔබ මොනවා බං පාටි මාර්ගෙලියන්නේ ඔබ දාන්න බපා උඩා අරවැඩන්නේ අකෝ එමානෝනි ඔකේමි මේ කොන්දෑම්මක් ආවා බං. ටිකක් ඇලුණා. ඒ කලිගායනාව එන්නේ තුනම මං හිතුවා මොකක් හරි ඉන්නේ යක් වෙලා තියෙ කියලා මේ තෙල් බේටියක් ගෑවේ නැති ඔය නෑ බං. මං කොහොමද තෙල් ගා ගන්නෙ? ගෝබලන්ට ගෝබලු ඩිංගිත කනිත් පැත්තට හැරි හිමි ඒ සෑහෙන අමාරුකින්ද කොයිද එමාන ඕනගේ පිටියේ තෙල් ගානෝ
ඕක කරගන්නේ මෙච්චර බොරුවට කෙඳිරි ගා හිටියේ. අයි මූ පාන් දාන්න නෙවෙලා දන්නවනේ. අනේ අම්මපා. අනේ අම්මපා මට හරි කේන්ති මේවා දකින්නකොට. යකෝ උඹට කේන්ති යන්න ඕනේ මට නේ. ඇයි ඉතින් මට කේන්ති යන්නේ මේ. අපිටත් ඉතින් කිව්වනම් අපිත් ඉතින් උදව්ව පදව්ව නොකර ඉන්නේ නෑ නෝ. දැන් ඉතින් අපූර්වට නැගිටලා එයි. අරුගේ අද්දුනේ ඔක්කොම හරි ගියා කියලා. අම්මපා. නොදකින්. මේවා දකින්නකොට තමයි ඉතින් මේ පාසාන ටිකක් කාලා සුද්දාගේ කෝච්චියට පයින්නේ දෙන්නේ. යකෝ මට හිතෙන්නේ නෑ උඹ කියන්නේ. ඉතින් හිතනවන නොකියයිනේ. කියන්න බෑ. කියන්න නැති හිතන්නේ මම කියන්නේ මේ. මලිකා. දැන් ඉතින් එන්න ගියාන් ගිහිල්ලා. අම්මා නම් ඒ හැටි මනාපයක් නෑ ඒ කටයුත්තට. හැබැයි අප්පච්චි නම් ඒ පවුලට පෑහෙන්න තියෙන්නේ පුදුම ආසාව. ලොකු මැනිකේ මනාපයක් නැති හින්දා හොඳට ගියා. නැත්තම් ඉතින් චූටි මැනිකට කනක් ඇහිලා ඉන්න බැරුවේ. චූටි මැනිකේ මට ඕනම් පුළුවන් ඔය කටයුත්ත gediya පිටින් ආක් කළා දාන්න. gediya පිටින්. ඒ කොහොමයි? ඔය කප් මහත්තයා එනකොට මග රැකලා ඉඳලා සරමයි කෝට් බෑයි ගලවලා පඹේකට අන්දලා අමුඩ පිටින් පන්නනවා. කපු මහත්තයා අමුඩ පිටින් දුවනකොට ආව් මේක කිව්වොත් කියන්නේම ඔහොම කතාවක් තමයි. චූටි මැනිකේ බය වෙන්න කාරේ නෑ චූටි මැනිකේ. චූටි මැනිකේගේ ඔය චූටි හිතේ ඉන්නේ බබානිස් නම් වෙන පඩත්තරේකට එක පඩත්තරේකටවත් ඔය චූටි හිතට ඇතුල් වෙන්න මේ බණ්ඩිය ඉන්නකන් ඉඳ තියන්නේ නෑ චූටි මැනිකේ. ඔය දෙන්න මාත් එක්ක ඉන්න එක තමයි අද මට තියෙන ලොකුම සැනසෙල්ල. නැත්තම් ඉතින් දෙයියනේ මම මේව කාට කියන්නේ? උඹට වක්කෝයට ගිහිල්ලා ගැටිසියොත් එක මනමාලකම් කරන්න හොඳ. අපි පිටි කුලියක් ඇහුවොත් තමයි උඹට ඩෝන් යන්නේ. ඇයි මොකෝ මේ? මේකට මේ වැඩ කරන කල්පනාව නෙවෙයි තියෙන්නේ. වක්කෝයට යන හදිස්සිය. පිටි ටික අනන්නෙත් වක්කෝයට ගිහින් කරන මනමාලකම් මතක් කර. බබානිස් බඩ පොල් ටික ආවරණකම් වක්කොය පලාත යන්න එපා. කොහොමද උඹලටත් ඉඩ දුන්නාම එනෝනේ ගෝරි නැතුව කරේට ගින්න. ඇද්ද උඹට? අහගත්ත නේද හොඳ වයින් දෙකක්. මටත් කියන්න තිබුණා මෙතන වැඩ පොල් කරන්න දෙන්නේ නැත්තේ කවුද කියලා. වැඩන්නේ. එන්දරත් ලොකු මායියනේ. ඔව් ඉතින් වාහෙට ලොකු මායියා තමයි. කොහෙද ඉතින් ගැටිසි එක මනමාලකම් කරන්නේ උන්ට මායියාගේ තේරෙනවා ඈ. ඉතින් ඔච්චර අගේ නම් මෙතන ටැග් ගහයි ගහින් නැතුව ගිහලා බදා ගන්නව රාබන්ඩිය. එවිට මොකක් හරි කරදරයක්වත් වෙලාද? වෙනදට මේ වෙලාවට ඇවිදින්නේ.
තව සුළං වුණොත් අප්පච්චි හොයයි. හොයන්ට කලින් යන්ටත් එපේ. චූටි මැනිකේ. බබා නිස්ට අමතක වෙලා නැද්ද? පොඩිනට අමතක වෙලේ. වෙනදට මං එන්ටත් කලින් එයයි මෙතනට ඇවිත් ඉන්නේ. අපි තව ඩිංගිත්තක් වෙලා බලලා යමු. ආරච්චි මහත්තයා හොයන්ට කලින් ගියොත් හොඳයිනේ. ඇහැක් විදියට ඔය නයිට් එක ගෙවලා දාපන්. අපිටයි කියලා මේවයි මහා ආදායමක් නැහැනේ. හොඳයි එමා නෝනේ. මැගි අක්කේ මම එන්නම්කෝ එත ඒ පැත්තේ. මොකද? හීල්පත් ගිලින්න. දෙකනේ ඇගේ තරමට ඉදිමියන් යකෝ. මොනවද ඔය හැටි ඉසිසි බලන්න යතටලා? වෙනදට මේ වෙලාව වෙනකොට බබානිස් එනවා පාන්සල්ලි ගෙනියන්න. අද තාම නැහැ. එන වෙලාවක එන්නේ නැත්නම් ඌටනේ සල්ලි වුණලා තියෙන්නේ. කවුද දන්නේ කරදරයක් වුණාද කියලා? සයිකලේ පැදගෙන එනකොට බල්ලෙක් පැන්න නම් එහෙන් පාර හරහා. ඒ වානෝඩක්කේ උන්දගේ සයිකලේට පයින්නේ වල්ලෝ නෙමෙයි නයිදේ නයිදේ. නයිදේ ඉතින් කාගේ ඇඟටද පනින්නේ නැත්තේ. හැබැයි ඒ වානෝඩක්කේ ඒ වානෝඩක්ක කයියක් කිව්වනම් උන්ද වැටි වැටි හරි මෙහෙට බඩ ගායි. උපත් වෙනවාද ඒ පාර මේ උල්පන්නන් දෙන්න? දැන් මෙච්චරලා කණක් ඇවිල්ලා හිටියා මෙතන. දැන් ඉතින් පටන් ගනි කන්දොස් කිරියාව. වරද පෙනෙන තරමට වැර දුනා නොවේ වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ වරද පෙනෙති වැඩ නොගත් අයට ලවේ වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝවේ මං කිව්වේ මොකෝ මයිදුවේ විදිය ගන්නේ නැතේ? මට නිදිමත නැහැ අම්මා. මේ වයසට නිින්ද යන්නේ නැත්තේ නම් හොඳකට නෙවෙයි. ලෙඩක් දුකක් තියෙනවා නම් කියන්න. වෙද ගුරුන්නාන්සේට පයින්ඩයක් යවත හැකි.